ඔන්න යාළුවනේ මේ මගේ 9 මිනිස් වගාව දැන් නම් සෑහෙන්න ටිකක් ලොකු වෙලා දැන් මල් අවදියේ තමයි යන්නේ. බලන්න හැබැයි අර අපි YouTube එකේ එහෙම දකින පැලවල තරම් මල් නම් මං හිතන්නේ මේකේ නැහැ. නමුත් කීපයක් තියෙනවා. ඉතින් බලමු තව පොහොර ජාති දාන්න තියෙනවා. ඒ නිසා වෙන්න ඇති සමහර වෙලාවට මේ විදිහට තියෙන්නේ. බලන්න මේ ටිකක් අර උස ගිහිල්ලා තියෙනවා අඩි 2ක් විතර. අඩි 2ක් 2.5ක් විතර උස ගිහින් තියෙනවා. නමුත් අර ඵල දරනව අඩුයි කියලා තමයි මට නම් හිතෙන්නේ. ඒත් දැන් මගේ පළවෙනි උත්සාහය නෙමේ. ඒ නිසා මට සතුටුයි මේ ඉස්සල්ලාම පැල 100ක් මං ගෙනාවා. පැල 100න් පැල 40ක් විතර නරක් වුණා, සවුත් වුණා. ඒ කියන්නේ නරක් වුණා කියන්නේ එක එක දිලීර රෝග ආවා. හැබැයි ඒ ටික මම වෙන් කරලා තියෙනවා. ඒකත් දැන් සාර්ථකව මේ දිලීර රෝග වලින් මුදවා ගන්න පුළුවන් වුණා කිහිපයක් නම් මැරිලා ගියා. ඒත් ඉතින් මේක මේ සතුටු ඉස්සල්ලාම උත්සාහය නිසා බලමු ඉස්සරහට ටිකක් වැඩිපුර පැල හදන්න අදහසක් තියාගෙන ඉන්නේ. මේකෙන් ඉස්සෙල් ප්‍රතිඵලයක් ගත්තට පස්සේ තමයි දෙවෙනි උත්සාහය ගන්නවා කියලා හිතාගෙන ඉන්නේ. උත්සාහය සාර්ථකයි. මේ ආපහු මම වීඩියෝ එකකින් ගේන්නම් මේ මොකද කොළ ගොඩ වෙන රෝගය, එතකොට දිලීර අර පිටපැත්තේ සුදු මකුණු රෝගය, ඒ වගේ කීපයක් ආවා. මං ඉතින් අදාළ තැනට කතා කරලා ඇහුවා පැල ගත්ත තැනිනුත් මේක මේ ඇටවල තිබ්බ ප්‍රශ්නයක්ද කියලා. ඒගොල්ලන් නෑ කියලා කියන්නේ. නමුත් ඊට පස්සේ මම හදපු පැල ටික හොඳට තියෙනවා. ඒගොල්ලන්ගෙන් ගත්ත පැලවල තමා මේක එහෙම උනේ. කමන්නේ අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. පැලවල දැන් කරල් එනවනේ. ආවට පස්සේ තව ටිකක් වැඩිපුර වගා කරන්න තමයි මම උත්සාහ කරන්නේ. හොඳයි නේද?